දැනගෙන ඒකෙම ඉන්නවනේ. හරිද? පුදුම ජීවිත නේද? පුදුම ජීවිත. වැරදි කියලා දැනගෙන ඒ පාරෙම යනවා. හරිද? එහෙනම් ෆෝන් එක අත්හරින්න හිතන්න ඕන ඔන්න මුලින්ම මොකද? ඔය දේ. හරිද? මේ පාර මේ ගමන වැරදි කියලා දැනගෙනත් මං ඉන්න තරම් මම මෙච්චර මෝඩයෙක්ද කියලා නිතර නිතර හිතනවා. يعني මේක මම මෙච්චර මෝඩද කියලා හිතන්නේ. පාර වැරදි. වැරදි කියලා මම හිතනුත් දන්නවා. ඒ වැරදි පාර නවත්ත ගන්න මට උත්සාහයක් නැද්ද කියලා අන්න එහෙම තමන්ගෙන් අහන්න. අහන ගමන් ඇබ්බැහියක් වළක්ව ගන්න මෙහෙම හිතන්න. ඔයක ඇබ්බැහියක්නේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා. TikTok යන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. අසභ්‍ය වීඩියෝ බලන්න සමහර ළමයි ඇබ්බැහි වෙලා ඉන්නවා. හරි සමහර වෙලාවට චිත්‍රපටයක් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. TV සීරීස් මොකක් හරි ඇබ්බැහි වීමක්. TV සීරීස් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. Facebook එකේ කාලේ කන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. සමහර ළමයි YouTube වල වීඩියෝස් වල කමෙන්ට් කියවන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. එක එක විදිහට ඇබ්බැහි වෙලා ඉන්නවා ෆෝන් එකට. ගේම් ගහන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. ඔය එක එක ඇබ්බැහි වීමක්. ඔන්න ඇබ්බැහි වීමකින් මිදෙන්න කාරණා දෙකක් අපට ඕන. හරිද ළමයි මොකක් හරි ඇබ්බැහි වීමකින් මිදෙන්න අපේ හිතේ කාරණා දෙකක් මෝරන්න ඕනේ. මොකද්ද පළවෙනි කාරණේ? පළවෙනි කාරණේ ඔයාගේ හිතේ තියෙන්න ඕනේ ඇබ්බැහි වීමකින් මිදෙන්න මට ඇබ්බැහියෙන් මිදෙන්න පුළුවන් කියලා හැඟීමක්. හරි දැන් ඔයා හිතුවා ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඔයා මුලින්ම හිතන්න මට මේක කොහොමවත් ගැලවෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පුළුවන් කියලා හිතන්න ඕනේ. මට මේ ඇබ්බැහියෙන් ගේම් ගහන්න ඇබ්බැහි වෙලා. මට මේකෙන් ඇබ්බැහියෙන් මිදෙන්න පුළුවන්. මෙහෙම හිතන්න එපා. මට නම් ජීවිතේට මේකෙන් ගැලවෙන්න බෑ. මට ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න යන්න වෙයිද දන්නෙත් නෑ. වෙන කෙනෙක්වත් මට උදව් කරන්නේ නෑනේ. එහෙම හිතේ ඉන්න එපා. මට මේ වැඩේ නවත්තන්න මට පුළුවන්. මට ඒ ශක්තිය තියෙනවා. එහෙම හිතන්න ඕනේ මුලින්ම. මට මේක නවත්තන්න පුළුවන් කියලා හිතන්න. හරිද? ෆෝන් එක භාවිතා කරනවා නම් මේක මට නවත්ත ගන්න පුළුවන් දෙයක් කියලා ඔයා හිතන එක. ඔන්න ඇබ්බැහියෙන් ගැලවෙන්න ඕනේ පළවෙනි දේ.